අවුරුදු ළඟා වුණා එරමුතු මල් පිපුණා අවුරුදු ළඟා වුණා එරමුතු මල් පිපුණා එළයේ මංගලයි 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 අතපල්ලා සිරි සුබනකත බලා අඩ අල්ලා නටබල්ලා සිරි සුබනකත බලා අඩ අල්ලා අවුරුදු ළඟා වුණා එරමුතු මල් පිපුණා එළයේ මංගලයි 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 අතපල්ලා සිරි සුබනකත බලා අඩ අල්ලා නටබල්ලා සිරි සුබනකත බලා අඩ අල්ලා ලාමත ලඳ පොළඳ ලියන් එළදිවේ හෝ ලාමත ලඳ හායි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අලුත් අවුරුද්දත් ළඟ මෙනවා. ඉතින් මේ තියෙන්නේ අලුත් අවුරුද්දට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් කැවිලි වර්ගයක්. ඉතින් මේ කොකිස් ඕනම කෙනෙක් කන්න ආසයි. ඉතින් වැඩිව පැණි රස නැහැ. ඒ වගේමයි හදාගන්නත් හරිම ලේසි. ඉතින් අනිවාර්යයෙන්ම සිංහල ඕනම ගෙදරක මොන කැවිලි වර්ගය හැදුවේ නැති වුණත් කොකිස් ටිකක් නම් හදන්න අමතක කරන්නේ නැහැ. ඉතින් මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් මමත් හිතුවා මේ සැරේ අලුත් අවුරුද්ද කොකිස් වලින්ම කැවිලි වර්ග හදන්න පටන් ගන්නවා කියලා. ඉතින් මේ තියෙන්නේ මම කොකිස් හදන්න ගත්තු විදිය. මම මේකට ඉන්දියාප්ප මෙහි MDK ඉන්දියාප්ප පැකට් එකක් තමයි පාවිච්චි කළේ. මේක සුදු හාල් ඉන්දියාප්ප පෙට්ටි පැකට් එක. මේකෙන් මම පිටි භාගයක් ගත්තා. එතකොට උකු පොල් ගෙඩි භාග හොඳ ලොකු පොල් ගෙඩියක උකු පොල් කිරි ගත්තා. එතකොට මේ දෙකම හොඳට මික්ස් කරලා ඒකට කහ කුඩු ටිකක් කියන්නේ කහ කුඩු තේ හැන්දක් වගේ එතකොට ලුණු කුඩු දැම්ම චුට්ටක් ඒ වගේම රස එන්න මම සීනි ටිකක් එකතු කළා. සීනි මේස හැන්දක් වගේ දැම්මට කමක් නැහැ. එතකොට රහයි ඒක සීනි කන්න කැමති නැත්නම් සීනි නැතුව හදන්නත් පුළුවන්. ඉතින් ඒ වගේමයි මම අන්තිමට මේකට බිත්තරයක් එකතු කළා. බිත්තරයක් දාලා හොඳට මේ බැටර් එක හොඳට මික්ස් කරලා තමයි මම කොකිස් හදන්න පාවිච්චියට ගත්තේ. මොකද අර බිත්තරයක් දැම්මම හොඳට මේ අච්චුවේ අර ගැලවිලා එනවා. නැත්තම් අර ටිකක් ගැලවෙන්නේ නැති වෙන්න බලන හින්දා මම හොඳට ගැලවෙන්න ඕන හින්දා බිත්තරයක් එකතු කළා. ඉතින් ඔය තියෙන්නේ මම බැටර් එක හදාගන්න විදිය. අපි පොල් කිරිත් චුට්ට දාලා තමයි හොඳට බැටර් එක හදාගන්න ඕනේ. ඒ කියන්නේ මේක ගොඩාක් වතුරට එන්නෙත් නැති වෙන්න හදාගන්න උකු බැටර් එකක්. ඉතින් මේකට මම අර ටිකක් ස්පයිස් එකට කන්න ආස හින්දා ටිකකට කෑලි මිරිස් ටිකක් එකතු කළා. ඒකට සීනි දැම්මේ නැහැ. ඒක වෙනම සීනි දාන්න නැතුව කෑලි මිරිස් ලුණු කුඩු ටිකක් දාලා එකතු කරලා එහෙම එකකුත් ආස හිතුණා බදින්න. ඉතින් හොඳට රත් වෙච්ච තෙලට මේ කොකිස් අච්චුව දාලා ඊට පස්සේ බැටර් එකට දාන්න තියෙන්නේ. බැටර් එකෙත් දාද්දී ඔය කොකිස් අච්චුවේ අපි උඩ කොටසට දාන්න නැතුව අර ලස්සනට අච්චුවට විතරක් දාලා ඔන්න ඔහොම තමයි ඉතින් මේ පාර කොකිස් එක බැදගත්තේ. ඉතින් ඔහොම කොකිස් එක ටික වෙලාවක් කොහොම තෙලේ තියලා ඊට පස්සේ ඔයාලට පුළුවන් කූරකින් චුට්ටක් මේවා කර ගලවලා ගන්න. ඉතින් ওই විදියට තමයි මෙදා සැරේ අලුත් අවුරුද්දට කොකිස් පිච්චුවේ. ඉතින් කොකිස් ඔහොම හැදුවා. ඉතින් ප්‍රාර්ථනා කරනවා එහෙනම් හැමෝටම මේ ලබන්නා වූ අලුත් සිංහල හින්දු මේ අලුත් අවුරුද්ද හැමෝටම වාසනාවන්ත සුබම අලුත් අවුරුද්දක් වෙන්න ඕන කියලා. ඉතින් මේ යුද්ධයත් ඉතින් ඉක්මනටම අවසන් වෙලා හැමෝගෙම සිහින බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහින් එන්න.